මං හිතුවා අද පොඩ්ඩක් කතා කරන්න ඕන කොමෙල් අපේ ලාල්කාන්ත ඇමතිතුමාගේ ප්‍රශ්නය ගැන. දැනට අවුරුදු 11කට පෙරදී තමයි ලාල්කාන්ත මහත්තයාගේ මෙන්න මේ වීඩියෝ එකේ තියෙන්නේ කොච්චර අමාරුවෙන්ද ජීවිතේ ගෙවන්නේ කියලා කියන එක. නැත්තම් මොකක්ද යාගේ තියෙන ආර්ථික තත්ත්වය කියලා. මගේ දුවගේ අම්මා තරහා මාරනේ ඉන්නේ. හතරට නෙගිනේ. උදේ තාම අස්සාවට යනවා. හැමදාම අවුරුදු ගානක් උදේ හතරට නැගිටිනවා. යුෂන් වලට මාසෙට රුපියල් 30000ක් විතර වුණ සන්නස් කරනවා. එයා දුරෝලයා ගෑලේ පඩිය මදි. මට කියා පතා හම්බෙන්නේ. එයා තනියම මේ දුක දරාගෙන වැඩ යනවා. මං කොහේ හරි අරවටේ ගියාම අපේ සහෝදරයන් දෙන මොනවා හරි ආල් ටිකක් පොල් ටිකක් ආදි වශයෙන් විවිධ දේවල් ගෙදරට ගෙනල්ලා. ඒකේ වැඩේ හරියන්නේ. ඒත් මට කියනවා යාගේ පඩියෙන් තනි කෙනෙකුට වැඩ ටික කරගෙන යන්න බෑ. දුවගේ වැඩයි යාගේ වැඩ ටික කරගෙන යන්න බෑ. සෑහෙන දුකක් විඳිනවා. මටත් කියනවා දැන් මොනවා හරි කරන්න. දැන් අවුරුදු 11 ගියාට පස්සේ විශාල ගයක් හදලා කියලා දැන් සමාජ මාධ්‍ය හැමතැනම කතා වෙනවා. ඇත්තටම කියනවනම් මේ කතා ටිකත් එක්ක ටයිම්ලයින් එක හදාගත්තාම හරි ලේසි අපිට ප්‍රශ්න අහන්න. අපි මේ හදන්නේ එතුමාව අපහසුතාවයකට පත් කරන්නවත් එහෙමවත් මේ මනුස්සයා හොරා කියලාවත් කියනවා එහෙම මොකටවත් නෙමෙයි. නමුත් සමහර වෙලාවට ඇමති කෙනෙක් മന്ത്രി කෙනෙක් විශේෂයෙන්ම මේ NPP ආණ්ඩුවේ ප්‍රශ්නයක් ආවම ඒකට ඍජු උත්තරයක් දෙන්න ඕනේ. කිසිම තේරුමක් නැති උත්තරයක් දෙනවට වැඩිය සමාජ ප්‍රාග්ධනය අපි හැමෝටම යාළු ඉන්නවා. අපි හැමෝම යාළුවගේ කීයක් හරි ඉල්ල ගන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. කවුරු හරි ගෙනත් දෙන්න ඇත්තදී. ඇත්තටම හොඳ පොලිටිෂියන් කෙනෙක් නම් එහෙම දුන්නත් ගන්න අවශ්‍යතාවයක් නෑ. ගන්න හොඳ නෑ. මොකද ඒක පොලිටික්ස් කියන්නේ වෙනම දෙයක්. ලංකාවේ ගොඩක් පොලිටිෂියන්ලට ඔක තේරෙන්නේ නැහැ. සල්ලි දැක්කම නිකන් අත කහනවා වගේ. මං කියන්නේ නෑ මේ ලාල්කාන්ත මහත්තයා මේ හොරකම් කරා. ඒව මොකුත් නෙමෙයි මං කියන්නේ. නමුත් ඇත්තටම අපි සපෝට් කරපු ඒ කියන්නේ ජනතා බලවේගයක් විදිහට අපි ඔය ටෙඩිය තා පොඩ්ඩක් ක්ලියර් එහෙම නැත්නම් තා ප්‍රශස්ත උත්තරයක් බලාපොරොත්තු වෙනවා ගැන. අර වීඩියෝ ගැන කතා කරොත් ඊට අවුරුදු දැන් ඒකට පදිංචුනේ 2024 කිව්වොත් දැන් අවුරුදු දෙකකට ඉස්සෙල්ලා අවුරුදු 9ක් ඇතුළත ඔය කියන විශාලගේ හරි මොකක් හරි හදලා තියෙන. ඒක ඇත්තටම ඉතින් මිනිස්සුන්ට ප්‍රශ්නයක්. අපිට දැන් බලේ තියෙනවා මේ හින්දා අපි උත්තර දෙන්න ඕනේ, අපි කතා කරන්න ඕනේ. ඒක ඇත්තටම නිකන් මේ මට හිතෙන්නේ එහෙම කරාම ප්‍රශ්නේ තවත් උඩට තියනවා. මොකද දන්නා මේ හැම දෙයක්ම වෙන්නේ අර පරණ ඉඳපු හම්පඩ පොර තක්කඩි ටිකට තැන හැදෙන එක. ඉතින් ඒක හින්දා යම්කිසි දෙයක් කියන්න තියෙනවා නම් ඉස්සරහට ඇවිල්ලා කියන්න ඕනේ. මොකද හරි අවුරුදු 10ක් ඇතුළත මං ඊටම ගත්තේ මේ දවසේ මේක හදලා තියෙන මේ ලෝන් එක පාවිච්චි කරලා එහෙම නැත්නම් මෙන්න මෙහෙමයි. මන් දන්නේ මොකක් හරි ඒ කියන්න තියෙන දේ හරියට කියන්න. නමුත් ඔබතුමාගේ පරණ කතා ඊට අමතරව ඒ අදාළ ටයිම්ලයින් එක බැලුවහම මිනිස්සුන්ට ඇත්තටම සැකයක් එනවා ඔය කියන විදිහට මේ කොහොමද ගයක් හදලා පදිංචි වෙන්නේ. ඒවා ඒ ගැන පොඩි සැකයක් එන එකයි මට කියන්න ඕන වුණේ. අනික තමයි ඉතින් ඔය සමහර මාධ්‍ය සාකච්ඡාවලදී කියනවා මේ සැකයක් තියෙනවා නම් මේ උසාවියට යන්න පුළුවන්. එහෙම නැත්නම් පැමිණිල්ලක් දාන්න පුළුවන්. අයිතු ලෙස උපයාගත්ත වත්කම් හොයන්න පුළුවන්. ලංකාවේ මිනිස්සු මෝඩ නැහැ. ලංකා මිනිස්සුන්ට දන්නවා තමන් ජීවත් වෙන රට මොකක්ද කියලා. ලංකාවේ කී දෙනෙක්ට විශේෂයෙන් පොලිටිෂියන්ලා අවුරුදු පස්සට තියෙන අවුරුදු 20 ගත්තොත් ලංකාවේ කී දෙනෙක්ටද අයිති ලෙස උපයාගත්ත ධනෙ හින්දා දඬුවමක් දීලා තියෙන්නේ. ඒක විහිළුවක් ඇත්තටම. මතක තියාගන්න ඕනි අනිත් රජවල් වලට වැඩිය යමක් අපි NPP එකෙන් බලාපොරොත්තු වෙනවා. අපිට යම්සි අයිතියක් තියෙනවා. අනික ලාල්කාන්ත මහත්තයා මේ වීඩියෝ එක කියනවා අපිට එහෙම ප්‍රශ්න කරන්න පුළුවන් කියලා. ඉතින් කොහොමද දැන් වත්කම් බැරකම් ප්‍රකාශ දීලා තියෙනවා. අපේ හැම ඇමතිවරයෙක්ගේම වත්කම් බැරකම් බලා ගන්න පුළුවන්. ඒ වත්කම් බැරකම් අල්ලස දූෂණ කමිෂන් එක විසින් එළියට දාලා තියෙනවා. අද බලා ගන්න පුළුවන් කමක් තියෙනවා. එහෙම සංස්කෘතියක් කවදාවත් තිබෙන්නේ නැහැ. එහෙම තිබෙන්නේ නැහැ. මේක හොඳ සංස්කෘතියක්. ඒව ගැන ජනතාව කතා කරන එකත් හොඳයි. ගොඩක් කට්ටිය මෙතන පොඩ්ඩක් අර එතිකල් ප්‍රශ්න ඇදලා ගන්නවා. ඔයාලා ඉස්සරින් නම් කියන්නේ මේ රජයේ ඉන්න මන්ත්‍රීවරු ඇමතිවරු සැප විඳිනවා අපිට මොකුත් නැහැ, දුප්පත් මිනිහට මොකුත් නැහැ. එහෙම කියප එකේ යම්සි සුපභෝගී ජීවිතයක් ගත කරන්න උත්සාහ කරනවා නම් ඒක හදාගත්තේ කොහොමද කියලා කියන එක වටිනවා. ඔයාලට ඔක තේරෙන්නේ කවදාද දන්නව? ඊළඟ පාර ඡන්දය අපේලාවට අනුර කුමාර දිසානායකට අපි ඇත්තටම අපි අදට සපෝට් කරනවා. ඒකේ ප්‍රශ්නයක් නැහැ. නමුත් ඒ හැම දෙයක්ම වෙන්නේ ඔයාලට තව මේ රට ඉස්සරහට ගෙනියන්න තියෙන chance එක නැති වෙලා. බාණ්ඩවට ඒ කියන්නේ අමාරු කාලේ දැනට අවුරුදු 11කට ඉස්සෙල්ලා ස්ටේජ් එකට ඇවිල්ලා Tamanට අමාරුයි කියන්න පුළුවන් නම් Taman දැන් කොහොමද මේ හම්බ කරගත්තේ කියලා කියන්න පුළුවන් වෙනවා. මේ වගේ වෙලාවට එක මිනිස්සු කඩේ අරින්න නැතුව මිනිස්සුන්ට තවත් කුතුහලය ඇති කරන්න නැතුව මේ සමාජ ප්‍රාග්ධනය මට ලස්ස පහ ගානේ 100 ඒව නිකන් මේ තුනේ පන්තියේ ළමයි කියන කතා
අපි හැමෝටම යාළුවෝ ඉන්නවා, අපි හැමෝටම මිනිස්සු ඉන්නවා. සමහර විට දේශපාලනය කරන හින්දා ඔබතුමාලාට ඇති ගොඩක් කට්ටිය නිකන් සල්ලි දෙන්න ඉන්නවද නැද්ද කියන එක වෙනම දෙයක්. ඇත්තටම කියනවා ලාල්කාන්ත මහත්තයාගේ මේ වත්කම් බැරකම් ප්‍රකාශයවත් මේ ප්‍රයිමරි කමිෂන් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න බෑ. මම නිකන් ඔයාලා බැලුවා හරිනම් තමන් කාටවත් බය නැත්. තමන් කරපු දේවල් හරිනම් කියන්න පුළුවන් මොකක්ද ප්‍රශ්නේ දැන්. ඉතින් ඒ වගේ ගොඩක් ප්‍රශ්න තියෙන වෙලාවට ඒක නිකන් මේ උඩු දුවන්ට දීලා මේ බලාගෙන නෙමෙයි ඇත්තටම කියනවා හොඳ පොලිටිෂියන් කෙනෙක් අපි බලාපොරොත්තු වෙන්නේ ඒක ඉස්සරහට වෙන්න මෙන්න මේක උනේ කියලා කිව්වා. ඒක හරියද වැරදිද කියලා කවුරු හරි පිළිගන්නේ නැත්නම් එයාට පුළුවන් වෙනම නීත්‍යානුකූලව පියවරක් ගන්න. නමුත් ඔබතුමා විසින්ම මුකුත් නොකියපු එකේ ප්‍රශ්නේ තමයි ඇත්තටම තියෙන්නේ.